හරි. නැත්නම් අපි වැඩ කරන මානසිකත්වයේ එමු හරියට. ඒ වැඩ කරන මානසිකත්වයට එනවා කියන එක හරි වැදගත්. ඉස්සරහට පාඩම් කරද්දී උනත් අර ඔළුව හරි ක්ලියර් තියාගන්න ඕනේ. එහෙම නැතුව පැය දැන් සමහර ළමයි අහනවා පැය කීයක් වැඩ කරනවාද කියන එකෙන් ඔයාලා මයින්නවා දවසකට වැඩ කරන වෙලාව. සමහර පැය 18ක් වැඩ කරත් ඒක වැඩක් නැති වෙන්න පුළුවන් පැය 11ක් තරම්වත් ඒ වෙලාව අතරමැද්දේදී ඔයාගේ ફોකස් ගොඩාක් පාරක් අවුට් වුණා නම් එතකොට අර කාර්යක්ෂමතාවය හරි අඩුයි. පැය ගන්න වැඩි වැඩ වෙලා තියෙනවා අඩුයි. ඒ නිසා ඉස්සරහා කාලවලදී හැකිතාක් අර ඔළුව නිදහසේ තියාගන්න. ප්‍රශ්න අර අපිට ඕනනම් පුළුවන් තීරණය කරලා ඉන්න මේ අර ප්‍රශ්න ගන්නෙ නෑ කියලා. අපි ප්‍රශ්න ගන්නෙ නෑ. කියන්නේ ප්‍රශ්න වෙනවා. ඕන තරම් ප්‍රශ්න වෙනවා, සිද්ධි වෙනවා. අපි ඒක අපේ ඇඟට ගන්නෙ නෑ. සම්පූර්ණයෙන්ම අපි ඒක ගන්නෙ නෑ. ටික කාලයකට එහෙම ඉන්න පුළුවන් වුණා. මොනවා වුණත් අපි නිකන් අර හැංගීම් දැනීම් නැති මිනිස්සෙක් වගේ ඉන්න පුළුවන් ටික කාලයකට වුණා. එහෙම කාලයක් ගෙවන්න කියලා කියන්නේ මේ කාලේ.